රත්තරන් යාළුවෝ අද අපි අපේ MN mobile YouTube channel එකේ අද බලන්න යන්නේ වීඩියෝ එක සාමාන්‍ය ඕගොල්ලන්ට ගොඩක් කට්ටියට අදාළ වීඩියෝ එකක් තමයි අද බලන්න යන්නේ. අද බලන්න යන්නේ අපි FRP lock එක වැටෙන්නේ නැතුව අපි මොනවද කරන්න ඕනේ. දැන් අලුතින් එන මොඩල් ගොඩක් ෆෝන් වල ඉතන FRP lock එක කියන්නේ අපේ Gmail එක අමතක වුණා නම් lock වෙනවා. ඒක කඩන්න රුපියල් 500 ඉඳලා 3500 වෙනකන් ආය වෙනවා. ඒක අපිට මේ සාමාන්‍ය අපේ ලොක් එක වැටෙන්නේ නැතුව අපි මොනවද කරන්න ඕන. අපි ඉස්සර Android model එක සාමාන්‍යයෙන් මේ වගේ Android model වලට තමයි අර FRP ලොක් එක වැටෙන්නේ. 90ක් 85ක් වගේ ලොක් එක වැටෙනවා. ඒ ලොක් එක සාමාන්‍යයෙන් අපි වැටෙන්නේ නැතුව අපි මොනවද ෆෝන් එකේ කරන්න ඕන. අපි ඉස්සරාම අපේ ෆෝන් එකේ Gmail එකක් කරනවා. සාමාන්‍ය ඉස්සරහාම Gmail එකක් මේ වගේ ෆෝන් එකේ අපි අලුතින් Gmail එකක් කරියන් පස්සේ ඒ Gmail එක මතක් තියෙන Gmail එකක් දෙන්න නැත්නම් අපි ලියලා හරි තියාගන්න ඕනේ. එහෙම හරි මේ අමතක වුණා නම් මේක බං මේ වගේ මම Gmail එකක් login වෙලා පෙන්නන්නම්. යාළුවෝ මේ තියෙන මේ වගේ අපි Gmail එකක් කරියන් පස්සේ ඒ Gmail එක ඕගොල්ලෝ මතක් තියෙනවා නම් අවුලක් නෑ. අමතක වුණා කියන්නකෝ ඕගොල්ලන් මේ සාමාන්‍යයෙන් ලියලා තියාගන්න. එහෙම ලියලා තිබ්බ නැත්නම් ඒ අපේ ෆෝන් එක අදිසියට සාමාන්‍ය ලොක් එකක් වෙట్లా අමතක වුණාම අපි රීසෙට් කරනවා. එහෙම නැත්නම් ෆැක්ටරි රීසෙට් දා ගන්නවා. නැත්නම් කී එකෙන් රීසෙට් එකක් දා ගන්නවා. දෙම්මන් පස්සේ ගොඩක් මොඩල් එකේ සාමාන්‍යයෙන් අපි මිනුවක හදනකොට හදලා ඉවර වුණාන් පස්සේ Gmail එක අහනවා. Gmail එක දුන්න නැත්නම් අර FRP lock එක වැටෙනවා. ඒ FRP lock එකට තමයි රුපියල් 500 ඉඳලා 3500 වෙනකන් එක එක මොඩල් එකට අය කරනවා. දැන් නැතුව තියෙන්න ඕන නම් ඕගොල්ලන් සාමාන්‍ය ඕගොල්ලන්ගේ Gmail එක මතක් තියාගන්න. එහෙම නැත්නම් ඔයා සාමාන්‍ය Gmail එක අමතක වුණා කියන්නකෝ. අමතක වුණා කියන්නේ මෙහෙම තමයි මේ පින් එකක් පාස්වර්ඩ් එකක් දීලා අමතක වුණා නම් කොහොමද ඕගොල්ලන්ට ඒ ගාණ දෙන්න වෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලන් රීසෙට් දැන් ෆෝන් එක සිලෝ වෙනවා ස්ටක් වෙනවා කියන්නකෝ ෆෝන් එක. එතකොට ඔයා රීසෙට් කරන්න ඉස්සර ඕගොල්ලන්ගේ Gmail එක මෙහෙම Play Store එකට ගිහිල්ලා Play Store එකේ මේ මෙතනින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ මෙතනින් මගේ ෆොටෝ එකක් දාලා තියෙනවා. ෆොටෝ එක පෙන්නනවා මේ හරියෙන් අයිනෙන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ නේම් එකේ ඉස්සර A B C කියලා පෙන්නනවා. ඒක ඔබන්න. ඒක එබුවාන් පස්සේ මෙතනින් ඕගොල්ලන්ගේ Gmail එක මේ නේම් එක උඩ යට පෙන්නනවා Gmail එක. ඒ Gmail එක ඕගොල්ලන්ට ලියලා ඊට පස්සේ රීසෙට් පාරක් දාගන්න පුළුවන්. ෆැක්ටරි රීසෙට් එක දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අමතක නෑ අමතක වෙයි කියලා හිතුණා නම් ඕගොල්ලන්ට මෙතනින් ගිහිල්ලා රිමූව් කරන්න පුළුවන්. සෙටින් එකට ගිහිල්ලා Android model ගොඩක් model මේ වගේ තමයි තියෙන්නේ. මේ setting එකේ බලන්න account කියලා setting එකක් තියෙනවා. Google account නැත්නම් නිකන් account කියලා එකක්. ඒ account එකට ඇතුළට ගියාන් පස්සේ ඒකේ තියෙනවා Google කියලා option එකක්. මේ ගොඩක් model මේ වගේ තමයි තියෙන්නේ. Google එකේ උඩ තියෙනවා ඊතර තුන එක එක model එකේ. නැත්නම් යට more කියලා එකක් තියෙනවා. ඒකේ බුවන් පස්සේ remove කියලා option එකක් තියෙනවා. මේ තියෙන්නේ මේ remove එක. ඒ remove එක දුන්නා නම් ඕගොල්ලන්ගේ Gmail එක remove වෙනවා. remove වුණාන් පස්සේ ඕගොල්ලන්ට reset එකක් දාගත්තා නම් factory reset එකක් දාගත්තා නම් සාමාන්‍යයෙන් FRP lock එක වැටෙන්නේ නැහැ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ෆෝන් එකේ pattern එකක් pin එකක් password එකක් වෙట్లా තිබ්බා නම් කොහොමද මතක් තියාගන්න ඕනේ. අමතක වුණා නම් ඕගොල්ලන්ට සාමාන්‍ය රුපියල් 500 ඉඳලා 3500 වෙනකන් අය වෙනවා. ඒ හින්දා ඕගොල්ලන් සාමාන්‍යයෙන් ෆෝන් එකේ රීසෙට් ෆැක්ටරි රීසෙට් කරන්න ඉස්සර ගිහිල්ලා ඕගොල්ලන්ගේ ෆෝන් එකේ Gmail එක රිමූව් කරගන්න. මේකේ 80ක් 90ක් වගේ අලුතින් එන මොඩල් වල FRP lock එක වැටෙනවා. ඒ හින්දා තමයි කියලා දෙන්නේ යාළුවෝ. මේක ගොඩක් කට්ටියට දන්නේ නැහැ. ඒ හින්දා ගොඩක් කට්ටිය මේ දන්නේ නැතුව රීසෙට් කරලා ඊට පස්සේ Gmail එක අමතක වෙලා ඊට පස්සේ සාමාන්‍යයෙන් අරගෙන එනවා. ඒ හින්දා තමයි කියලා දෙන්නේ. එහෙම lock එක මෙතනින් ගිහිල්ලා ඔයගොල්ලන්ට රිමූව් කරගන්න පුළුවන්. මම කියපු වාගේට Google එකේ ගිහිල්ලා Google එකේ account එකට යන්න. account එකේ ගියාන් පස්සේ Google එකේ එනවා. Google එකේ උඩ ඊතර තුනක් එනවා. එක එක මොඩල් එක නැත්තම් යට more කියලා එකක් තියෙනවා. ඒකට ගියාන් පස්සේ remove කියලා තියෙනවා. එතකොට ඒක remove එකේ බුවාන Gmail එකට මේ remove වෙනවා. remove වුණාන් පස්සේ අපිට reset එකක් දෙම්මා නම් ඒ FRP lock එක වැටෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ Play Store එකට ගිහිල්ලා Play Store එකේ මේ අයිනින් තියෙනවා. ඒක Gmail එක ලියලා තියාගන්න. reset කරාන් පස්සේ ආය මේම Gmail එක ඉල්ලුවා නම් ඕගොල්ලන්ට දීලා login වෙන්න පුළුවන්. එතකොට අවුලක්ම නැහැ.
නැත්තම් අමතක වුණා කියන්නේ සොරි තමයි. ඊට පස්සේ රුපියල් 500 ඉඳලා 3500 වෙනකන් අය වෙනවා. හිඳ තමයි යාළුවා මේ වීඩියෝ එක කරමු කියලා හිතුනේ. FRB ලොක් එක වැටුණා නම් FRB ලොක් එක කඩන මම එක සාමාන්‍ය වීඩියෝ 3-4ක් මම මේ YouTube එකේ දාලා තිනවා. ඒකත් ඕගොල්ලන්ට පල්ලෙහා link එක දාන්නම්. ඒකත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ හින්දා මතක් තියාගන්න Gmail එකක් අපි අලුතින් ෆෝන් එකක් ගත්තාන් පස්සේ Gmail එකක් අපිට සාමාන්‍යයෙන් දන්න Gmail එකක් දෙන්න, ලේසි Gmail එකක් දෙන්න, password එකත් ලේසි එකක් දෙන්න. දන්නේ නැතුව Gmail නිකන් බොරුවට Gmail අරින්න එපා. එතකොට අමතක වුණා කියන්නේ ඊට පස්සේ රුපියල් 3500 වෙනකන් ඕගොල්ලන්ට දෙන්න වෙනවා. ඒ හින්දා තමයි මේ වීඩියෝ එක කරමු කියලා හිතුනේ. මේක කියලා දෙන්න ඕනේ කියලා මට මේ ගොඩක් යාළුවෝ මේ ෆෝන් අරගෙන එනවා ලොක් එක කඩන්න. ඒ හින්දා මේක කිව්වනම් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ලියලා Gmail එක ලියලා තියාගන්න පුළුවන්. නැත්නම් රිමූව් කරගෙන ඕගොල්ලන්ට රීසෙට් පාරක් දාගන්න පුළුවන්. ඒ හින්දා මේ වීඩියෝ එක මම හිතනවා යාළුවෝ ඕගොල්ලන්ට අල්ලලා තියෙයි කියලා. මම අපේ වීඩියෝ එකට පොඩි ලයික් එකක් දාලා ඕගොල්ලන්ගේ යාළුවටත් මේක ෂෙයා කරන්න. ගොඩක් යාළුවට මේ දන්නේ ගොඩක් කට්ටියට පරණ මොඩල් එකේ මේක නෑ. මේ වගේ FRB ලොක් එක වැටෙන Gmail එක අපි ඉස්සරහම ෆෝන් එකේ Gmail එක දෙන්න ඕනේ. දැන් අලුතින් එන මොඩල් එකේ තමයි ගොඩක් මොඩල් එකේ තමයි මේක තියෙන්නේ. ඒ හින්දා වීඩියෝ එක මම හිතනවා ඕගොල්ලන්ට අල්ලලා තියෙයි කියලා. මේ වීඩියෝ එකට පොඩි ලයික් එකක් දාලා ඕගොල්ලන්ගේ යාළුවටත් මේක ෂෙයා කරන රත්තරන් යාළුවෝ අමතක වෙන්නේ නැතුව යට බලන්න. රතු පාට subscribe බටන් එක තියෙනවා. ඒක ඔබලා bell icon එකේ all එක ඔබන්න. bell icon එකේ all එක එබුවානම් අපි ඉස්සරහට මේකට වඩා හොඳ වීඩියෝ ඕගොල්ලන්ට අදාළ ෆෝන් සම්බන්ධ අන්බොක්ස් ගොඩක් වීඩියෝ දාන්න එන්නේ. ඒ වීඩියෝ ටික බලා ගන්න පුළුවන්. ඒ හින්දා තමයි all එක ඔබන්න කියන්නේ. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව ඒක දිගටම බලුවාට thank you යාළුවෝ.